එන්න අනේ එන්නකෝ අසාලි වීම හා පැන්සලත් අරන් ගිහලා ලියන්නකෝ නතර කරේ කාලානේ ජීවත් අම්මේ මගේ මකනේ නෑනේ ඒ දැන් උතන තිබ්බේ මකනේ කෝ බිම බල අර තියෙන බිම අම්මේ ඉතින් බයි අම්ම වතුර බෝතලේ වතුර ටිකක් බොන්න අනේ අම්මේ ඒක නංගිනේ ගමන් නෑ දැන් නංගි නෑනේ I love me දැනගන්නත් බැරිද අම්මේ බොරින් කෑවා විතරයි නෑනේ ඔන්න ඕක ලියලෙමුකෝ පාඩි වෙන්නකෝ අනේ දෙහෙ මේ මත්‍ර කහනවා මට කහනෝනේ කහන්නේ මොකද මදුරුව කාලා නේ වාඩි වෙන්නකෝ විනාඩිය වාඩි වෙලා ඉන්න බලන්න එක විදියට අනේ මැස් එක්ක මේ මට කෙටුවා ඕ මැස්ස එලවන්න බෑ දැන් ඉතින් අනේ අම්මේ කාලා ජීවත් වුණා ජීවත් වුණා බියාට කතා කරේ පාරට දැන් ඉතින් උල් කරේ ඔක ඔය උතන් තියෙන කටක උල්ලෙන් නැද්ද වෙන එකක් ඕනද මට එකක් නෑ මේක එහෙනම් ඔන්න ඔගේ පුළුවන් විදිහට දැනට උල් කරගන්න අම්මේ ඒක නිදිමතයි මට නිදිමතයි යකඩෝ මේක වැඩන්නේ අප්පා නිදිමතයි විනාඩි දෙකක් ලියමු එක දැන විනාඩි දෙකක් ලියමු කලන්ත වගේ අම්මේ මොකක් වෙලාද කක් නිකන් කලන්ත හැදෙන්නේ මේ දැන් යසර බත් කෑවේ ඒ නිසා අම්මේ ඉල ඇති ෆොටෝ මොකද නේ කියන්න ගත්ත විතරයිනේ මම මැරෙයි ඔන්න මෙතන ඒ මොකක් වෙලාද ඇයි ආට කවද දෙන්නේ ඉතින් මොනවද ඕන පත්ත බත් කෑවනේ නැහැ මේ බොඩු බඩවේ පිරලා තියෙන්නේ මේ බඩ මේ වයානේ එච්චර වෙලා නෑ බඩ ආයි කන්නේ රෑට හොඳටම රෑ වුණාම ආයි කන්න අද රෑ වගේ නේ අම්මේ හ්ම් මට බඩ දිනවම රෑ නේද ඊවර යන්නේ තව වෙලා තියෙනවා තව චුට්ටක් ලියමුකෝ ආයි කඩාගත්තද එහෙනම් ආයි තුල් කරගන්නකෝ අම්මේ මගේ පැන්සල කැඩිලා වගේ ආයි ඊට පස්සේ පෙන්සල කඩාගත්තද අක්කගේ පෙන්සල ගන්නකෝ එහෙනම් ඕ අම්මේ අක්කට පැන්සල නෑනේ මේ පෙන්සල ගන්නකෝ අන්න මගේ පැන්සල හරිද ජීවත් වුණා ලිව්වද අඩුවල පරාඩේ කුලක් වෙන හයියෝ අඩි රූල ඕනේ නෑනේ පිටපතේ එහෙම ලියන්න නෑ අම්මා මම දැන් ළමයට ගහන්න ඕනේ ඇයි මේක පන්තියක් නෙවෙයිනේ නෑ තින්ක ජීවත් වුණා ලියන්න බැරිද බෑ ඒයි ටික මට කරදරයි මේ මදුරු ඕනස මදුරු එලවන්න නම් බෑ අනේ එහෙනම් දරවලයි